A B හා C මොනවද මේවා? මොනවද? A B හා C කියන්නේ මොනවද? ජලය පිර වූ හිස්සේව නෙමෙයි. හරි ජලය පුරවලා තියෙනවා. ජලය පිර වූ සමාන බෝතල් තුනකි. ඒවාට බලය යොදන ආකාරය ඊහිස් වලින් පෙන්වයි. හරිද? මොකද්ද මේ තියෙන්නේ? මේ මොනවද තියෙන්නේ? බෝතල් තුනක්. මොකද්ද වෙනස මේ බෝතල් තුනේ? බලය යොදන ස්ථානය වෙනස්. තේරුණාද? right. එහෙනම් ලිපිටම ලියන්නේ එහෙනම්. අවස්ථා තුනේ තියෙන ප්‍රතිඵල සමානයි. ප්‍රතිඵල අසමානයි. ලියන්නේ එහෙනම් මෙහෙම. අවස්ථා තුනේ බෝතලේ පෙරලෙන්නේ මොන අවස්ථාවේද? අවස්ථා තුනේ. C අවස්ථාවේදී බෝතලය පෙරලී යයි. कैपिटल A අවස්ථාවේදී ඒකට ලියවට කමන්න. බෝතලේ තල්ලුයි. कैपिटल A අවස්ථාවේදී බෝතලේ තල්ලුයි. හරිද? ඒතකොට B අවස්ථාවේදී සමහර විටක බෝතලේ තල්ලු වෙන්නත් පුළුවන්, පෙරලා යන්නත් පුළුවන්. දැන් මේ බලය යොදන ස්ථානය අනුව බෝතලේට සිදුවෙන දේ වෙනස් වුණාද නැද්ද? එකම බෝතලේ බලය යොදන්නේ බලයේ විශාලත්වයට එකම ප්‍රමාණයකින් තියෙනවා. එකම ප්‍රමාණයකින් දාන්නේ. ස්ථානය විතරයි වෙනස් වෙන්නේ. ඒතකොට ප්‍රතිඵලය වෙනස් වුණා නේද? එහෙනම් දැන් එතකොට තේරෙනවද? බලය යොදන ස්ථානය අනුව මේකේ සිද්ධ වෙන දේ වෙනස් වෙනවා කියලා. ඒක පැහැදිලිද? තේරුණාද නැද්ද? right? එතකොට එහෙනම් මේ බලය යොදන ස්ථානය අපිට හරි වැදගත් නේද? හරි වැදගත්. මොකද ස්ථානය එකම බලය, එකම බෝතලේ. හැබැයි බලය යොදන ස්ථානය අනුව වෙන දේ වෙනස්. ඒක ඇති වෙන ප්‍රතිඵලය වෙනස්. එහෙනම් බලය යොදන ස්ථානය අපිට හරි වැදගත්. ඔය බලය යොදන ස්ථානයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? උපයෝගී ලක්ෂ්‍ය. මොකද්ද කියන්නේ කියන්න බලන්න. උපයෝගී ලක්ෂ්‍ය. එහෙනම් මොකද්ද උපයෝගී ලක්ෂ්‍ය කියන්නේ? වස්තුවක් මත මොකද්ද? බලය යොදන ලක්ෂ්‍ය. මේ බලය යොදන ස්ථානය තමයි අපි කියන්නේ උපයෝගී ලක්ෂ්‍ය කියලා. පැහැදිලිද? right. එහෙනම් ලියන්නේ මෙන්න මෙහෙම. මේ උපයෝගී ලක්ෂ්‍ය කියන එක ලියන්න අවශ්‍ය නැහැ. ඒක වාක්‍යයක් විතර වෙනම කරුවා දාලා ලියන්න. වස්තුවක් මත එය
චලනය කිරීමට වස්තුවක් මත එය චලනය කිරීමට මොනවා කරන ස්ථානයද? අන්න හරි. බලය යොදන ස්ථානය බලය යොදන ස්ථානය පාඩ පැන කිරියමු. මොකද ලියන්න ඕන? කියන්න බාර මොකද කියලා? උපයෝගී ලක්ෂ්‍ය. පාඩ පැන කියන්නේ උපයෝගී ලක්ෂ්‍ය නම් පොත ඉවරනාද සෙන්තුගේ? පොත ඉවරනාද? නෑ මම පොත් දෙකක් තියෙනවා. ලී කුට්ටියකට ගැට ගහලා තියෙනවා නූල් කැබල්ලක් නේද? හරිද? ඔය මෙතන තියෙනවා ලී කුට්ටිය. මෙතන තිබෙනවා නූල් කැබල්ල. දැන් මේ නූල් කැබල්ලෙන් මේ ලී කුට්ටිය ඇද්දාම මොකද වෙන්නේ කියන්න මම? මේ නූල් කැබල්ලෙන් ලී කුට්ටිය ඇද්දාම මොකද වෙන්නේ? ලී කුට්ටිය ඇදිලා යනවනේ. ඒක දන්න දෙන්නේ. හරි? දැන් මේ නූල් කැබල්ල ඇදිලා තියෙන පැත්ත තියෙනව නේද? මේ ලී කුට්ටිය ගැට ගහලා තියෙන දැන් මෙතන ඇණයක් කියලා ඇණේට නූලෙන් ඉඳ කරලා ඔහොම ගහලා තියෙන්නේ. හරි? දැන් ඒක මෙහෙම නූල ඇද්දාම ලී කුට්ටිය ඇදිලා යනවනේ ඇදින පැත්තට. මේ ලී කුට්ටිය මත බලය ක්‍රියාත්මක වෙන දිශාව මොකක්ද කියලා බලන්න. මොකක්ද දිශාව? නූලෙන් අදින දිශාව. හරියට බලය ක්‍රියාත්මක වෙන මොන දිශාවටද? නූල ඇදිලා තියෙන පැත්ත තියෙනවනේ. ඒ පැත්තට තමයි මොකද්ද? බලය ක්‍රියාත්මක වෙන දිශාව. පැහැදිලිද ඒක නැද්ද? පැහැදිලිද? දැන් මේ නූල මේ පැත්තට කරකවලා ඇද්දොත් එහෙනම් මොකද වෙන්නේ? අනිත් පැත්තට කරකවලා ඇද්දොත්. මේ කුට්ටිය හරවිලා ඒ පැත්තට ඇදිලා යනවද නැද්ද? ඇදිලා යනව නේද? එතකොට ඒ වෙලාවේ දිශාව කොහෙද? නූල ඒ වෙලාවේ ගැදිලා තියෙන පැත්ත තමයි ඒ වෙලාවේ බලය යොදන දිශාව. පැහැදිලිද කිව්වේ? තේරුණා? right. මේ රූප සතහන අඳින්නකො උලින් මේ ලී කුට්ටියයි නූල් කැබල්ලයි මෙතන මේ ඇනේ කියලා කියාගන්න. ලී කුට්ටිය මත ඇණයක් ගසක්. ලී කුට්ටිය මත ඇණයක් ගසක්. දැන් සමහර අය වීදුරු කුට්ටියක්ද මන්ද තියෙන්නේ. ලී කුට්ටිය වීදුරු කුට්ටියක් කියලා. විනිවිද පේනව නේ ඇතුලේ. තේනද? ලී කුට්ටිය මත ඇණයක් ගසා නූල් කැබල්ල ගැට ගසා ඇත. නූල් කැබල්ල ගැට ගසා ඇත. නූල් කැබල්ල ගැට ගසා ඇත. හරිද? මේක තේරෙනව නේද? නූල් කැල්ල ගැට ගන්නවා. දැන් නූල් කැල්ල එක එක දිශාවලට අදිනවා. අදින්දි ලී කුට්ටිය මොකද වෙන්නේ? ඒ අදින පැත්තට යනවා. ආදියන්න මෙතන වෙනම ලියන්න. ලී කුට්ටිය නූල් කැබල්ල මගින් ලී කුට්ටිය නූල් කැබල්ල මගින් විවිධ දිශාවලට අදිනු ලබයි.
දැන් මොකක්ද ඒක නිරීක්ෂණය නම් අදින පැත්තට ලී කුට්ටිය ගන්න වෙලා යනවා. තේරුණානේ? වෙනම කියන්නේ නා. එහිදී ලක්ෂණ හරිද හකපණි? එහිදී ලී කුට්ටිය මත පාඩ පැනක් ගන්න. බලය යොදන දිශාව වන්නේ පාඩ පැනේ ලියන්නේ. මේ කුට්ටිය මත බලය යොදන දිශාව වන්නේ මොකක්ද? බලය යොදන දිශාව වෙන්නේ මොකක්ද? නූල ඇදිලා තියෙන දිශාවනේ. පාඩ පැනේ යන්න. නූල ඇදී ඇති දිශාවයි කියලා ලියන්න. නූල ඇදී ඇති දිශාවයි. දැන් මොකද වෙන්නේ? දැන් නූල ඇදිලා තියෙන දිශාවට මේක මොකද වෙන්නේ? චලනය වෙනවා. එහෙනම් බලයේ දෙන දිශාවට තමයි මේ කුට්ටිය මොනවා වෙන්නේ? චලනය වෙන්නේ. තේරුණාද? බලයේ දෙන දිශාව වෙන්නේ නූල ඇදිලා තියෙන දිශාව. ඒ දිශාව ඔස්සේ මොකද වෙන්නේ? වස්තුව. මේ දී කුට්ටිය චලනය වෙන්නේ. එතනටම ලියන්නේ නා. වෙන් කරන්න එපා එතනටම ලියන්න. ලියන පාඩේ ලියන්නේ යන්න. එම දිශාවට ලී කුට්ටිය චලනය. ලී කුට්ටිය චලනය. හරි. දැන් මම කියන්න බලන්න මෙන්න මෙහෙම. මේ නූල් කැබල්ල මගින් බලය යොදන දිශාවට මේක ඇදලා ගියා. ඇදලා ගියානේ. ඊළඟට මේකට කලින් යදපු බලයට වැඩි බලයකින් මේක ඇද්දොත් එහෙම මේ නිකුත්තියේ චලන වෙන ප්‍රමාණය වැඩි වෙයිද අඩු වෙයිද? වැඩි බලයකින්. වැඩි බලයකින් ඇද්දොත් එහෙම වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවනේ. පැහැදිලිද කියන්නේ? දැන් මේ කියන වස්තුව මෙන්න මේක කියලා හිතන්න උලී කුට්ටිය. මේක එතකොට මට පුළුවන් හිමීට තල්ලු කරන්නත් පුළුවන්. හයියෙන් තල්ලු කරලා වටන්නත් පුළුවන්. දැරද පුළුවන්? පුළුවන්. ඒ කියන්නේ මම යොදන බලයට විශාලත්වයක් තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා. විශාලත්වයක් කියන එකක් තියෙනවා. මම පොඩි බලයක් නම් එදුවේ මේක චලන වෙන ප්‍රමාණය අඩුයි. වැඩි බලයක් නෑ හඳන්නේ බලන චලන වෙන ප්‍රමාණය වැඩි. දැන් අපි අර ගේම් එකකින් බලමු ඒක කොහොම විදිහටද අර රෝබෝට් අල්ලු කරන එක මතකද? ඒකෙන් බලමු බලයේ විශාලත්වයයි ඒ වගේම දිශාව ගැන. මතකද කලින් අර පෙට්‍රෝලින් බැලුවා. ඒක ආයෙත් තව ටිකකින් බලමු. ඊට ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් ලියාගෙන ඉඳලා යන්න. ලියන්න මෙන්න මෙහෙම. වෙනම ලියන්න. ඔළුව ගැක්කමයි. වෙනම ලියන්න. ලී කුට්ටිය මත වැඩි බලයක් යෙදීමේදී ලී කුට්ටිය මත වැඩි බලයක් යෙදීමේදී හිමින්ද වේගයෙන් චලනය වෙන්නේ. වැඩි බලයක් යෙදෙනවා. වේගයෙන් චලනය වේ. අඩු බලයක් යෙදීමේදී සෙමින් චලනය වේ. Ilaw එහෙනම්
මෙන්න බලන්න මෙතනින් අපි දැක්කා බලයක තියෙනවා මොකක්ද තියෙන්නේ විශාලත්වයක් තියෙනවා හරියටම විශාලත්වයක් තියෙනවා ඒ වගේම දැක්කා බලයට දෙනවා මොකද්ද බලයට දෙනවා දිශාවක් තියෙනවානේ මෙන්න මේ දෙකම තියෙන හින්දා අපි බලය දෛශික රාශියක් විදිහට හඳුන්වනවා මොන රාශියක්ද බලයට විශාලත්වයක් තියෙනවා ඒ වගේම තියෙනවා මොකද්ද බලයට දිශාවක් තියෙනවා ඒ හින්දා බලය මොකක් කියලා හඳුනගන්නේ දෛශික රාශිය ඊවකට එනවද නැද්ද බලය මොකක් කියලා හඳුනන්නේ අපි දෛශික රාශිය බලයට විශාලත්වයක් සහ දිශාවක් තියෙන හින්දා අපි හඳුන්වනවා බලය මොකක් කියලාද දෛශික රාශිය. පැහැදිලිද? තේරෙනවද? right. දැන් මෙන්න මේක ලියලා දෙන්න. බලයට විශාලත්වයක් දිශාවක් තියෙන හින්දා බලයේ දෛශික රාශියක් කියන එක ලියාගන්න. මේ විදිහට කියන්නේ තමයි. ඇත.